හායි කොහොමද ඔයාලා හොඳින් නේද? අද මගෙත් එක්ක බිරියානි එකක් හදමුද? එන්නකෝ එහෙනම් මම මේක හදන්නේ කඩේ තියෙන බිරියානි මසාලා එක කන්න අපේ හස්බන්ඩ් කැමති නැහැ. ඒකින්ද එයාට අර ගොඩක් එක සැරයි අර රස ෆ්ලේවර් එක වැඩි කියලා එයා කැමති නැති හින්දා මට එයාට හදලා දෙන්න පුළුවන් විදිහට මම හදාගත්ත රෙසිපි එකකින් තමයි මම මේක හදන්නේ. මුලින්ම මම අරගෙන තියෙනවා 6 ග්‍රෑම් 700කුයි කුකුල් මස් කිලෝ 1යි ග්‍රෑම් 250. ඒකට හරියන ගාන තමයි මම මේකේ ලියලා තියෙන්නේ. ඔයාලා බලන්න ඔයාලට අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. ලොකු හොඳට ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් ගන්න. ඒ කරලා ඒකට සියඹලා ග්‍රෑම් 10ක් දිය කරලා ඒ තක්කාලි එකටම එකතු කර ගන්න. එතකොට ගෙදර තියෙනවා නම් අඹ චට්නි ටිකක් අරගෙන මම තේ හැන්දක් මේස හැන්දක් වගේ වෙන්න ගන්නවා. මොකද ඒක ගෙදර අයගේ ආසාව හැටියට තමයි. ඒකල ඒ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කර ගන්නවා. ඊට පස්සේ පෑන් එකකට ඒ ටික දාලා හොඳ තික් වෙනකන් ඒකේ වතුර ගතිය නැත්තටම යනකන් ඒක මේවා කර ගන්නවා, හිඳ ගන්නවා. එහෙම කරන්නේ එතකොට කුකුල් මස් වලට රසක් වගේම ලස්සන පාටකුත් එනවා. ඒක පැත්තකින් තියාගෙන අපි මසාලා එක හදාගමුද? මම මසාලා එක හදන්න ගන්නවා කොත්තමල්ලි තේ හැඳි එකමාරක්, සූදුරු තේ හැන්දක්, මහදුරු තේ හැන්දක්, කරදමුංගු, කරාඹු නැටි වගේම සාදික පොඩි කෑල්ලක්, ස්ටයිනිස් 3ක්, වසාවාසි කෑල්ලක් වගේම තව මම ඒකට එකතු කරගන්නවා ගෙදර හොදලා වේලගත්ත සුදු ලුණු පුටු ටිකක්. ඒකෙන් අමුතුම රසක් එනවා. ඒ ටික කබලේ බෙදලා ඒ ටික මම කුඩු කරගත්තාම අර පේස්ට් එකක් දාලා ඒකටම මම තව එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු, සේර, අමු මිරිස්. මේ ටිකත් ඔක්කොම දාලා ග්‍රීක් යෝගට් 1 ග්‍රෑම් 125 එකක් දාලා අර කලින් හදාගත්ත පේස්ට් එකක් දාලා ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ ඒක චිකන් එකට දාලා අනලා රැයක් මැරිනේට් වෙන්න තියනවා. ඒකලා ආය අනිත් දවසේ මම කරන්නේ අරගෙන තෙල් චුට්ටක් දාලා ඒකට ලුණු, කරාඹු නැටි, කරපිංචා ටිකක් දාලා ලොකු ප්ලේවර් එකක් ගන්න ඕනේ නැති හින්දා ඒ ටික දාලා චිකන් එක දාලා හැම උයා ගන්නවා. ඒකට වතුර පොඩ්ඩක්වත් දාන්නේ අර චිකන් වලින් එන වතුර ටික තමයි අපි ගන්නෙ. ඒකල විනාඩි 20ක් විතර ඒක ඉදිගෙන එද්දි චිකන් ටික අයින් කරලා මම කරන්නේ ඒකෙන් ග්‍රේවි එක ආයෙ බ්ලෙන්ඩ් කරන එක. එතකොට ඒක බ්ලෙන්ඩ් කරලා ඉවර වෙලා ඒකෙන් ටිකක් මම තියාගන්නවා බත් එක්ක යන්න. අනිත් ටික තියාගන්නවා බත් එක කන්න. ඊට පස්සේ හාල් හොදලා දාගෙන අර ග්‍රේවි එකටම දාගෙන තව ඔයාලට පුළුවන් එකතු කරන්න ග්‍රීක් යෝගට් මේස හැඳි දෙකක්. මං ගාව නැති නිසා මම මේ පාර එකතු කරේ නෑ. මොකද තිබ්බ එක ඔක්කොම මං එකතු කරා කලින් මාස් එක මැරිනේට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක බත් එක භාගයක් කුක් වේගන ඉදි බය වෙන්න එපා. වතුර වගේ හිටිද්දි ඒක අයින් කරගෙන oven එකට දාන්න පුළුවන්.